අයිබෝල් ළමයි. අපි අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක business studies tips කියන ප්‍රොජෙක්ට් එකේ ඔයගොල්ලෝ මේ අද ඉන්නේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. හරි. මම දැක්කා අර අපි කලින් කිව්වනේ ගොඩක් ළමයින්ට ඔයගොල්ලන්ට ඊළඟට අවශ්‍ය එක මොකක්ද කියලා කමෙන්ට්ස් දාන්න කියලා. ඒතර එක එක කමෙන්ට්ස් වල අපි දැක්ක කමෙන්ට්ස් කීපයක් හඳුනාගත්තා පාඩම් කීපයක්. එතකොට ඒ අතර ඉල්ලා තිබ්බ පාඩමක් තියෙනවා මේ කොටසක් තියෙනවා මේ කලමනාකරන ක්‍රියාවලිය. මේක කොහොමද සර් මතක තියාගන්නේ බොහොම සරලව මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා කලමනාකරන ක්‍රියාවලිය. දැන් මම මේක ගත්තම මේක ඇත්තටම මේ කොටස් දෙකක් තියෙනවා. කලමනාකරන ක්‍රියාවලිය ඇත්තටම ආකාර දෙකක් තියෙනවා. දැන් ඒක ආකාර දෙකෙන් එකක් තමයි ආකාර දෙකෙන් එකක් තමයි මේ අපිට කලමනාකරන ක්‍රියාවලිය මතක තියාගන්න වෙනවා රූප සටහනක් ආශ්‍රිතව. හරි බොහොම සරලයි මේවා අමාරු නෑ. මේ ඇතුලේ තියෙන හරය තමයි ඔයගලන්ට උගන්වන්න ඕන. ඒක කොච්චර පැහැදිලි කරත් වැඩක් නෑ වා. අර ඒක මම හැමදාම කියනවා වාට මේක පැහැදිලි වා වචන වලින් මතක තියාගෙන තියෙනවා වා රූප බල්ලා පැහැදිලි කරගෙන තියෙනවා වචන වලින් පැහැදිලි කරගෙන තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට මම මේ පාවිච්චි කරන ටෙක්නික් ඔක්කොම මම බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා ලියලා පෙන්නනවා කියලා නේ. හරි මම ලියලා පෙන්නනවා ඇඳලා පෙන්නනවා මම අර ක්ලිප්ස් දාගෙන ඒ වීඩියෝ ක්ලිප්ස් වලින් හරි මොනවා හරි ඇනිමේෂන් ටිකක් දාගෙන නෙවෙයි යන්නේ මම ඔයාලට මේක කරලා පෙන්නනවා. ඒතකොට තමයි ඔයාලට මේක ඔළුවට යන්නේ ළමයි මෙයා මේක මෙහෙම අදින්නේ කියලා. දැන් කලමනාකරන ක්‍රියාවලිය රූප සටහනකින් අඳින්න වැඩේට අපි ඉස්සලා යන්න. කලමනාකරන ක්‍රියාවලිය ළමයි තියෙනවා දැන් ඕනම දෙයක ක්‍රියාවලියකට මුලින්ම අපි යෙදවුම් යොදන්න එපේ නේ. යෙදවුම් තියෙනවා. කියන්නේ සම්පත්. ඊළඟට එනවා මෙන්න මෙතනට කලමනාකරන ක්‍රියාවලිය. මෙතන දෙනවා කලමනාකරන ක්‍රියාවලිය. ඔය කලමනාකරන ක්‍රියාවලිය උතන්ට ඇවිල්ලා අවසානයේ එළියට එනවා නිමැවුම්. හරිද? ඔන්න ඔහොමනේ ඉන්නේ. දැන් ඔයා මුලින්ම ඕක ලියා ගන්න. මේක ලියා ගන්න එක ලේසියිනේ. මේක මතක තියාගන්න පුළුවන්. කලමනාකරන ක්‍රියාවලිය, යෙදවුම්, කලමනාකරන ක්‍රියාවලිය නිමැවුම්. ඕක බොහොම ලේසියෙන් ඕනම ළමයට මතක තියාගන්න පුළුවන්. අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා මෙහෙම කරන්න. ඔයා මේ නිමැවුම් පැත්තට ටිකක් මහත කොටුවක් ඇඳ ගන්න. ටිකක් මහත කොටුවක්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනට සාමාන්‍ය දිග හීනි කොටුවක් මෙතනටත් සාමාන්‍ය කොටුවක් මෙතනටත් අර හා සමානම වගේ කොටුවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේක දෙකට බෙදා ගන්න. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන කොටුව දෙකට බෙදා ගන්න. දැන් ওই ටික නම් අවුලක් නැහැ සර් ප්‍රශ්නයක් නැහැ. ওই ටික ඕකේ. ඔය ඇතුළට මොනවද එන්නේ? ඒකනේ ප්‍රශ්නේ නේද? ඇතුළෙන් ටිකනේ මතක තියාගන්න තියෙන්නේ. ඇතුළට එන ටික මතක තියාගන්න සරල ක්‍රමය මේකයි. මම කලමනා